මේකෙත් කියන්නේ ඒ කතාව තමයි. මේකෙත් කියන්නේ 100 of each type of plate 400යිලු ඔක්කොම. ඒ කියන්නේ මේකෙන් 100යි මේකෙන් 100යි මේකෙන් 100යි මේකෙන් 100යි ගන්නවා කියන්නේ. මේකෙත් කරන්නේ දැන් බලමු. මේක දීලා තියෙනවා 0 wood blade price per item 500යිලු. box price එක 10000යිලු. එතකොට 10000යි නම් box price එක 10500ෙන් බෙදුවාම එක box එකක 20ක් තියෙනවා. එක box එකක 20 නම් අපිට 100ක් ඕන නම් box කීයක් ඕනද? box 5ක් ඕන. 5යි. එතන අපි ඊට පස්සේ දාගත්තා ඊට පස්සේ ප්‍රයිස් එක එන 10000යි. දෙවෙනි එක white එක කියනවා per price item 450යි box price එක 9000යි. 9000 බෙදුවා 450න් 20යි. එක box එකක 20ක් තියෙනවා නම් 100ක් ඕන අපි box 5ක order කරන්න ඕන. පස්සේ මේක white එක. amount එක කියනවා 9000යි. ඊට පස්සේ ඇලුමිනියම් එක. ඒකෙත් price per item 575 box price එක 11500යි. 11500 බෙදුවා 575න් 20යි. එකක 20ක් තියෙනවා නම් 100ක් ඕන අපි box 5ක order කරන්න ඕන. එතකොට amount එක වෙන 11500යි. අන්තිම එක per item එක 650යිලු box එක 13000යිලු. 13000 බෙදුනවා 650න් එකක 20යි. එකක 20යි නම් 100ක් ඕන නම් box 5ක order කරන්න ඕන. price එක වෙන 13000යි. හරි. ඒ ටික හරි tax code එක VAT විදියට වෙනස් වෙලා තිනවා. එතකොට order number 3 මෙහෙම කරන්න. හරි. මෙතන save එක දෙනවා. ඊට පස්සේ මේක record වෙනවා. හරිනේ.